සුබ දවසක්. මේ දවස්වල ගොඩක් අය කතා වෙන දෙයක් තමා මේ කැන්රිච් සහ තවත් සමාගම් කීපයක් එකතු වෙලා තැන්පතුකරුවන්ට වංචා කරලා ඔවුන්ව නොදැනුවත්ව ඔවුන්ගේ මුදල් ඒගොල්ලෝ වංචා කරලා වෙනත් තැනක ආයෝජනය කරලා දැන් ආයතනය කඩා වැටලා කියලා. එහෙම වෙන්න හේතුව ගොඩක් වෙලාවට තැන්පතුකරුවෙක් විදිහට ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මට පස්සේ ඔබ හිතුවොත් හරි ආයතනය තියෙනවා සල්ලි ටික පරිස්සම් මට මේ ගැන කියපු මාකටිං කරපු එක්කෙනා ඉන්නවා එයා තාම මේ කම්පැනියේ වැඩ එයාගේ සල්ලිත් ඒ කම්පැනියේ තමා තියෙන්නේ ඒ හින්දා මගේ සල්ලි ටිකත් පරිස්සම් කියලා හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ආයතන කඩා වැටලා තියෙන ඒවා උදාහරණයකට අපි ගත්තොත් ගෝල්ඩන් කී ද ෆයිනෑන්ස් ඊළඟට මේ ළඟදී ඔය සිද්ධ වෙච්චි සිංහ කැපිටල් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ඔය වගේ හැම ආයතනයක්ම ගත්තොත් සමහර ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන සමහර ඒවා ලියාපදිංචි මූල්‍ය ආයතන වල හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ සමහර අය සම්බන්ධ වෙලා පටන් ගත්ත වෙනත් ආයතන. හැබැයි අපිට දකින්න පුළුවන් පොදු කාරණාවක් තමා මේ එකකවත් හොඳ ක්‍රෙඩිට් රේටින් එකක් ඇත්තටම නැහැ. ක්‍රෙඩිට් රේටින් එක ඇත්තටම තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන්න සුදුසු තත්ත්වයේ නෙවෙයි. ඊටාම පහළ තත්ත්වයක. ඒ කියන්නේ මූල්‍ය ස්ථාවරත්වයේ ඊටාම පහළ තත්ත්වයක. මුදල් නැවත ගෙවීමේ හැකියාව ඊටාම පහළ තැනක. එහෙම ආයතනවල මුදල් තැන්පත් කරන්න කෙනෙක් ගියොත් ඒ මුදල් අහිමි වීමේ ප්‍රවණතාවය වැඩි. ඔබට ඉහළ පොලියක් දෙන්නේ මුදල් නැති නිසා. මුදල් අඩු නිසා තමයි කවුරු හරි ඔබට ඊටා විශාල ප්‍රතිලාභයක් දෙන්නේ. ඉතින් මේ පොදු සාධකය සමහර මූල්‍ය ආයතනවල වගේම වගා ව්‍යාපෘතිවලත් අපිට දකින්න පේනවා. ඒ නිසා ඔබ තැන්පතුවක් දානකොට සැලකිලිමත් වෙන්න ඔබ තැන්පතුවක් කරාට ඔබ ඇත්තටම කරන්නේ අදාළ ආයතනයට ණයට දෙන එක. එහෙනම් ණයට දෙනකොට ඔබේ මුදල් කෙනෙක්ට ණයට දෙද්දී ඔබ මොනවාද සොයලා බලන්නේ? ඔබ බලන්නේ එම මුදල් ලබා ගන්නා පුද්ගලයාට නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවද කියලා. ඔබ බැංකුවට ණයට දෙනවා නම් ඔබ ඒ ණයට දෙන එකට බැංකුව කියනවා මට ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට ඔයාගේ සල්ලි ගන්න පුළුවන් කියලා. එහෙනම් වගා ආයතනයක් කිව්වත් සල්ලි අපි ගන්නවා වගේම අපි ලොකු පොලියක් දෙනවා. එහෙම නැත්නම් ලොකු ප්‍රතිලාභයක් දෙනවා කියලා වගාවෙන්. ඔබ ඇත්තටම කරන්නේ ඒ වගා ආයතනයටත් මුදල් ණයට දෙන එක. ඒ නිසා මතක තබා ගන්න මාකටිං කරන එක්කෙනාව නෙවෙයි විශ්වාස කරන්න ඕනේ. ආයතනයේ ප්‍රසිද්ධ කෙනෙක්ද එහෙම නැත්නම් එයා ක්‍රීඩකයෙක්ද එයා මුදල් නොමිලේ හෝ කිසියම් කෙනෙක් වෙනුවෙන් දානයට දෙන දානපතියෙක්ද කියන එක නෙමෙයි බලන්න ඕනේ. එහෙම කරන කෙනෙක් සමහර වෙලාවට ඒ දානපතියෙක් විදිහට දීලා තියෙන්නේ තැන්පතු කරුවන්ගේම සල්ලි. උදාහරණයක් ලලිත් කොතලාවල. එතකොට ඒ වගේ මුදල් දෙන්න කෙනෙක්ට ඇත්තටම උපයා සපයාගත් මුදල් දෙනවට වඩා තැන්පතු කරුවන්ගේ සල්ලි නම් දෙන්නේ එතන මූල්‍ය අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා. ඉතින් කිසිම වෙලාවක මාකටිං කරන කෙනාව විශ්වාස කරලා නෙමෙයි ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය විශ්වාස කරනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්ද බලන්න. ආයතනයට හොඳ ක්‍රෙඩිට් රේටින් එකක් තියෙනවද බලන්න. ඒ වගේම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය වෙන ආයතනයක්ද කියලා බලන්න. ඒ දේවලුත් පරිසාධනය වෙනවා නම් සල්ලි තැන්පත් කරන එක ඔබේ තීරණයක්. ඒ වගේම තමා සල්ලි තැන්පත් කරනවා කියලා ඔබ කරන්නේ ආයතනයට මුදල් ණයට දෙන එක. ඒ නිසා දීපු මුදල් නැවත ගෙවන්න හැකියාවක් තියෙනවද? ගෙවීමේ හැකියාව අඩුවේගෙන යනවද කියලා හැමතිස්සෙම ඔබේ මුදල් ගැන තැන්පතුව කරාට පස්සෙත් අවධානයෙන් ඉන්න එක ඔබේ වගකීමක්. ඒ ආයතනයට ඔබේ මුදල් නැවත ගෙවීමේ හැකියාවක් නැතිනම් වහාම මුදල් නැවත ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරලා මුදල් නැවත ලබා ගන්න ඔබට අයිතියක් තිබිය යුතුයි. ඒ හින්දා සැලකිලිමත් වෙන්න, ඒ ගැන දැනුවත් ආයෝජනය කරන්න. ස්තුතියි.